නගර කලබලෙන් මිදිලා මනසට ආධ්‍යාත්මික විවේකයක් දෙන්න ටිකක් වෙනස් තැනකට යන්න ඔබ හිතනවා ඇති. ඉතින් මම අද ඔබව එකගෙන යන්න හදන්නේ එවැනි වූ සුවිශේෂී ස්ථානයකට. ඒ ශ්‍රී ලංකාවේ කතෝලික බැතිබතුන්ගේ කේන්ද්‍රස්ථානය වන තේවත්ත ලංකාවේ අපේ ස්වාමි දුවගේ බැසිලිකාවට. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න තේවත්ත පල්ලියට. ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ මනරම් භූමි භාගයක පිහිටා ඇති ස්වභාව ධර්මයේ අපූර්වත්වයත් ඇදහිල්ලේ විශ්වාසයක් පිළිබඳව සාක්ෂි දරන මෙම නිර්මාණය ඔබ නොදත් කතාව පිළිබඳව ඉදිරිපත් කරන්නයි අද මම සූදානම් වෙන්නේ. මේ බැසිලිකාව දිහා බලද්දිම වාට දැනේ මේක මොන තරම් ලස්සන සුවිශේෂී නිර්මාණයක්ද කියලා. මේ ගෘහ නිර්මාණ ශිල්පයේ දිහා බැලුවොත් යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පීත්වයත් අපේ සිංහල සංස්කෘතියේ ලස්සන ස්පර්ශයකුත් අපූර්වවට එකට ගලපලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වටේ තියෙන සබහාදහමේ සුන්දරත්වය හිතට ගේන්නේ පුදුමාකාර සහනයක්. කොළ පාටින් පිරුණු වතු, සංසුන් වැව මේ හැමදේම එකතු වෙලා හදලා තියෙන්නේ. නගරයේ ආතතියෙන් මිදිලා නිදහසේ හුස්ම ගන්න පුළුවන් හරිම ලස්සන තැනක්. ඔයා මොන ආගම ඇදුවත් නැතත් මේ ඇවිදලා පොඩි වෙලාවක් ගත කරලා බැලුවොත් ඔයාටම දැනේ මේක කොච්චර අපූර්ව නිර්මාණයක්ද කියලා. අද මේවා දකින මහා බැසිලිකාව හදන්න කලින් මේක පුංචි තේවත්තක්. හරියටම කිව්වොත් 1911 වසරේ මෙතන තිබ්බේ පුංචි දේවස්ථානයක්. ඒ කාලේ ඉඳන්ම මේක බැතිමතුන්ට හරිම විශේෂ තැනක් වුණා. හැබැයි මේ කතාව වෙනස් වුණේ මුළු ලෝකයටම බයගෙන දුන්නු දෙවන ලෝක යුද්ධයත් එක්කයි. ඒ භයානක මොහොතේ 1949 වල මුල ලෝකයේම වෙවුලද්දී අපේ රටටත් යුද්ධයේ සෙවණැලි වැටුණා. ඒ වෙලාවේ එවකට කොළඹ අගරදුගුරු ජීන් මාරි මැසන් හිමිපාණන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙවියන් වහන්සේට පොරොන්දුවක් වුණා. ඒ අපේ ලංකාවට කිසිම හානියක් නොවුනොත් ඔබ වහන්සේට මහා පල්ලියක් හදනවා කියලා. එදා ඒ පොරොන්දුවේ විශ්වාසයේ බල මහිමෙන් හරිම පුදුමාකාර විදිහට අපේ රටට කිසිම ලොකු හානියක් වුණේ නැහැ. ඒ බාරය ඉටු කරන්න ලොකු වගකීමක් ගත්තේ එවකට කොළඹ අගරදුගුරු කාදිනල් තෝමස් කුරේ හිමිපාණන්. ඒ 1950 වසරේ මේ බැසිලිකාවට මුල්ගල තබමින් එතුමාගේ මහන්සියයි දූරදර්ශී බවයි නොසැලෙන විශ්වාසයයි නිසා 1974 වසරේදී මේ දැවැන්ත බැසිලිකාව අපිට දැක බලා ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේක හුදෙක් ඉතිහාස කතාවක් විතරක් නෙවෙයි. ජීවිතයට හරිම සමීප ආශ්චර්යමත් සිදුවීමක්. ඇතුළට ආවොත් දැනේ මේක මොනතරම් නිදහස් සාමකාමී තැනක්ද කියලා. මේ බැසිලිකාවේ ආකෘතිය ගත්තාම මෙය දිග අඩි 314ක්ද පළල අඩි 58කින්ද සමන්විතයි. විශාල භූමි භාගයක පිහිටා ඇති බැසිලිකා සිද්ධාස්ථානයේ යුරෝපා රන් දෙවලක ආකෘතියක් නිරූපණය කරනවා. එහි ඉදිරිපස දැවැන්ත කුළුණු එහි ගාම්භීරත්වය තව තවත් වැඩි කරනවා. දේවස්ථානයේ මුදුනේ ස්ථාපිත කර ඇති සුදු යකඩ කුරුසය අඩි 24ක් උසින් සමන්විත වෙන අතර දේවස්ථානයට ඉහළින් පිහිටා ඇති ලංකාවේ අප ස්වාමිදුවගේ ප්‍රතිමාව පෘතුගීසි ජාතිකයෙකු විසින් දේවදාර ලීයෙන් නිර්මාණය කර ඇත. දිගින් අඩි 12ක් හා පළල අඩි 4ක් වූ තනි සුදු ගලින් උපදමා ඇති දේවස්ථානයේ අල්තාරය වේද සාක්ෂිකරුවන් රදගුරුතුමන්ලා ඇතුළු ගිහි පැවිදි අයගේ ධාතු නිදන් කොට නිර්මාණය කර ඇත. දේවස්ථානයේ පහළ මහලේ ජාතික බැසිලිකාවේ නිර්මාණයට දායකත්වය දුන් ගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ සොහොන් ගැබ තැන්පත් කර ඇති ආකාරය අපිට දැක ගන්න පුළුවන්. බැසිලිකාවේ අවට පරිසරයත් මේ ස්ථානයේ විශේෂත්වය තවත් වැඩි කරනවා. මේ කොළපාට ගස් කොළන්, පිපිලා තියෙන ලස්සන මල්, සංසුන් වැව මේ හැමදේම එකතු වෙලා හදලා තියෙන්නේ නගරේ කලබලෙන් මිදිලා සබහාදහමත් එක්ක එකතු වෙන්න පුළුවන් අපූර්ව තැනක්. ඒ වගේම මේ බැසිලිකාව වටා තියෙන බිත්තිවල සහ අභ්‍යන්තරයේ බයිබලයේ කතා
සාන්තුවරයන්ගේ ජීවිත කතා වගේ ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. මේ සිතුවම් ශ්‍රී ලාංකේය කතෝලික ඉතිහාසයේ වැදගත් අවස්ථා, දේශීය සාන්තුවරයන්ගේ සහ කතෝලික ධර්මයේ මූලික ඉගැන්වීම් දෘශ්‍යමාන ලෙස නිරූපණය කරනවා. ඒවා බැතිමතුන්ට මෙන්ම අමුත්තන්ටද ආගමික දැනුම සහ ආධ්‍යාත්මික සැනසීම ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ කතෝලික විශ්වාසයේ ගැඹුර සහ විශ්වාසය විදහා දක්වයි. ඉතින් තේවත්ත බැසිලිකාව කියන්නේ හුදෙක් පූජා භූමියක් පමණක්ම නොවේ. ඒ ඉතිහාසයේ කතාවත් ස්වභාව ධර්මීය අලංකාරයත් ජීවිතයට බලාපොරොත්තු දෙන ස්ථානයක්. ඔබත් මේ අපූර්ව තැනට ඇවිත් ඒ අත්දැකීම විඳගන්න කියලා මා ආරාධනා කරනවා. මට විශ්වාසයි ඔබේ හිතරත් පුදුමාකාර සැනසීමක් දැනේවි. තවත් මෙවැනිම වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.